ආයුබෝවන්. අද මම සූදානම් වෙන්නේ ඔයාට පුංචි සාත්තරයක් කියන්න. ඉතින් එහෙනම් වැඩි කතා නැතුවම අපි යමු වීඩියෝ එකට. ඔයාගේ අතේ සුළඟිල්ල වෙදැඟිල්ලේ දෙවැනි පුරුකට වඩා දිගින් අඩු නම් ඔයා කාන්තා පාර්ශවයේ කෙනෙක්. ඔයා මේ රූපයේ දකින ආකාරයට වෙදැඟිල්ලේ දෙවැනි පුරුකට වඩා පහළ මට්ටමින් ඔයාගේ සුළඟිල්ල පිහිටලා තියෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම කාන්තා පාර්ශවයේ කෙනෙක්. ඒ වගේම ඔයාගේ සුළඟිල්ල වෙදැඟිල්ලේ දෙවැනි පුරුකට සමාන මට්ටමින් හෝ ඊට වඩා දිගින් වැඩි ලෙස පිහිටලා තියෙනවා නම් ඔයා පිරිමි පාර්ශවයේ කෙනෙක්. ඔයා මේ රූපය දකිනවා වගේ ඔයාගේ සුළඟිල්ල වෙදැඟිල්ලේ දෙවැනි පුරුකට වඩා දිගින් වැඩි නම් හෝ දෙවැනි පුරුකේ මට්ටමට සමාන නම් ඔයා අනිවාර්යෙන්ම පිරිමි පාර්ශවයේ කෙනෙක්. ඉතින් අද මම මේ ඉදිරිපත් කරපු අනාවැකිය 99%ක සාර්ථක බවින් යුක්තයි. ඒ වගේම 100කට එක අවස්ථාවක් මේක වරදින්න පුළුවන්. ඉතින් මම මේ කියපු දේ ඔයාට හරි ගියාද? එහෙනම් ඒ ගැන අපිට පහලින් කමෙන්ට් කරන්න.